So the first sinner and founder of sin is the name of Lucifer. The word is not mentioned over here, but Lucifer is the name of angels. Angel is just a servant. They obey of the God order. පාපේ නිර්මාතෘ ලෙස යසාය 12 වෙනි පරිච්ඡේදයේ පෙන්වනවා ලුසිෆර්ව. ලුසිෆර් කියන නාමය මෙතන නැති වුණත් ලුසිෆර් කියන්නේ දෙවිය දූතයෙක් කියන එක, දේව දූතයෙක් කියන එක. දේව දූතය නිර්මාණය කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ හඬ දෙවියන් වහන්සේ කියන දේ කරන්න. I will tell you, before he wants to be the Satan, the Lucifer has anointed angels. ලුසිෆර්ව සාතන් ලෙස එයාව පහතට හෙළන කලින් ඔහු සමග දෙවියන් වහන්සේගේ දූතයෝ සිටියා. The book of Ezekiel, එසකියල් පොතේ they have mentioned over there, එතන සඳහන් වෙනවා complete of the beauty. අලංකාරයේ ස්වභාවයට මම ලැබුවා කියලා. And he has a lot of gold and silver. ඔහු තුල රන් රිදී තිබුණා. And he, Lord angel of the God, but he is the one angel, and he is the anointed angel. ඔහු තුල ඔහු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දූතයෙක්. ඔහු තුල තිබුණ අහංකාරත්වය. But problem is that. එතන ප්‍රශ්නයක් තියෙනවා. Okay, read in all language. අපි කියවමු එසකියල් පොතේ. එසකියල්. Isaiah chapter 14. යසාය 14 වෙනි පරිච්ඡේදය. 12, 13, 14. Okay. යසාය 14 වෙනි පරිච්ඡේදය 12 13 14. දීප්තිමත් පහන් තාරකාව අලුයම පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතීන් හෙලා දෙමු නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් උතුරේ තබා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නේය මම වලාකුළු මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි මම උත්තමයන්ට සමාන වන්නෙමි කීයේය 15 also? No, only 14. Okay, done. Okay. Book of Isaiah, chapter 14, verse. In English translation, please. I'm here. Yeah. In English translation, anybody have it? English Bible ළඟ තියෙනවද? In mobile? No. ෆෝන් එකේ තියෙනවද පොඩ්ඩක් දිග කරගන්න. Okay. In English is a morning star. Morning star, yeah. Yeah. Okay, Yes. okay, same. Yes. Okay, listen. Before they want to be the devil, is the title of the morning star. යක්ෂයාට ආමන්ත්‍රණය කරේ පාපයට වැටෙන්න කලින් අලුයම පාන් තාරකාව. But when he was the morning star, he is anointed angels. ඔහු අලුයම පහන් තාරකාව විදිහට ඉන්නකොට ඔහු පාපිෂ්ඨ දූතෙක් නොවේ. He has a perfect angels. ඔහු ඊට අනර්ග දේව දූතෙක් කොට හිටියා. Some theological says, සමහර අය මේ ආචාර්යවරු මෙන්න මෙහෙම කියනවා. when his wing is a fly, ඔහුගේ පියාපත් වනන කල the wings, the shoulder has given you some beautiful sounds. ඒ පියාපත් වලින් අලංකාර හඬක් නිදහස් වුණා. But Bible says, verse 13 to 14, නමුත් 13 සිට 14 දක්වා බයිබලයේ මේ ස්ථානේ කතා කරනවා. he says, he's just think about it. I will be like a God. එයා එතන කතා කරන 13 14 පදවල මම දෙවියන් හා සමාන වෙනවා කියලා. He wants to be the proud. ඔහු කැමතුණා උඩඟු වෙන්න. God wants to be the proud. කාටද ඕනේ එහෙම උඩඟු වෙන්න? The Bible says, if you are proud, I will be competition to you. ඔබ බයිබලයේ කියන ඔබ උඩඟු වුණොත් ඔබට විරුද්ධව මම සිට ගන්න යනවා. There's some pastors. සමහර දේවගේතුරුන් ඉන්නවා සේවකයන් Oh, ඉන්නවා. I am a very good pastor. මම ලොකු පාස්ටර් කෙනෙක්. Oh, I am the Bible teacher. මම බයිබල් ගුරුවරයෙක්. Oh, yeah, he's very proud. I'm the Bible teacher. ඔහු උඩඟු කමින් කතා කරනවා මම ගුරුවරයෙක් කියලා. Some pastor says I'm the good healer. සමහර සේවකයෝ කියනවා මම යාඥාකද සුව වෙනවා මම සුව කරන්නෙක්. They are proud.
ඒගොල්ලෝ උඩඟුකමක් ඇති කර ගන්නවා. The some pastor says, සමහර දෙවියතුරුන් I කියනවා have to be congregations. මට ලොකු සභාවක් ඉන්නවා. They are proud. ඒගොල්ලෝ උඩඟු The වෙලා. same angel. ඒ ස්ථානයේ හිටපු Angel is just think about that. ඒ ස්ථානයේ කතා කරේ ඒ කතා කරපු ඒ දූතයාගේ ක්‍රියාවමයි අතනත් සිද්ධ වෙන්නේ. He's just think. ඔව් මනසින් හිතුවා විතරයි කිව්වෙත් නැහැ. You and me, lot of things, wrong things in our minds. ඔබටත් මටත් අපේ මනස්වල බොහෝ වැරදි දේවල් තියෙන්න පුළුවන්. If I can see this watch, it is a beautiful. I can think. මේ දැන් ඒ ඔරලෝසුව බැලුවම මේක අලංකාරයි ඒක දිහා බලනකොට ඒක ගැන හිතන්න පුළුවන්. Negative thoughts in my heart. දැන් රින ආකල්ප එනවා මගේ හදවතට. When the thoughts will begin, ඊට පස්සේ රින ආකල්ප ආවන් පස්සේ ඒව ක්‍රියාවක් උත්පාදනය then කරලා we wants to be the candidate. ඊට පස්සේ කැමති වෙනවා ඒකට ඇබ්බැහි වෙලා ඒක ගන්න. Even they wants to be the thief. ඊට පස්සේ නොදැනීම හොරෙක් බවට පත් වෙනවා ඒ රෝසාව නිසා. එයාගේ හොරගම් කරනවා. So you want to be the pure thoughts. ඔබ තුල පවිත්‍ර මානසිකත්වයක් තිබෙන්න අවශ්‍යයි. So when the angel says, I will be a new kingdom. එතන ලුසිෆර් දූතයා කියනවා මම මගේ රාජ්‍ය මං ඉහළින් තබනවා කියලා. ඔව් හිතනවා. But God knows. දෙවියන් වහන්සේ හදවත දකිනවා. God knows. දෙවියන් වහන්සේ දන්නවා. So God is a දෙවියන් වහන්සේ go through for the heaven. ඔව් පහළට හෙළනු ලැබුවා. The some theological says. සමහර විග්‍රහයන් වල සඳහන් වෙනවා. So they are downfall. ඔව් පහළට හෙළනු ලැබුවා. In the around the world, ලෝකේ පුරා ගත්තොත් 8 billion populations here. 8.1 billion population. ජනගහනය බිලියන 8.1කට වැඩි. 7 continents in the world. ලෝකේ තියෙන ජනගහනය බැලුවම 4,300 religions. ආගමික ආගම් තියෙනවා 4,300 religions. 43000ක් ආගම් තියෙනවා පොළොවේ. So devil is when he was thrown from to heaven. So they are changed to status. ඒගොල්ලන් යක්ෂයව